ඉතින් ඔයාලට කොහොමද? අද මං කියන්නේ මේ රස්නේ කාලේ අපේ ඇඟ නිවා ගන්න පුළුවන් හොඳ බීමක් ගැන. ඉතින් බලමුද අපි මේක හදාගන්න විදිහ. මේ තියෙන්නේ බෙලි. කවුරුද දන්නවනේ ඉතින්. මුලින්ම මම මේ බෙලි ගෙඩිය මේ විදිහට පලා ගන්න. මේ බෙලි ගෙඩිය පිටිපස්ස අඳුරු වෙලා තිබ්බේ. මේ මමත් හිතුවේ හොඳ නැති වෙති කියලා. සමහර බෙලි ගෙඩි තියෙනවා එහෙම පිටිපස්ස අඳුරු වුණාම මේ ඇතුළ හොඳ නැහැ. ඒත් ගොඩක් දුරට මේ වගේ පිටිපස්ස අඳුරු වුණාට ඇතුළ මේ වගේ හොඳට තියෙනවා. මේ බෙලි වලින් අපි ගොඩක් දෙනෙක් කැමති නැහැ මේ ජූස් එකක් බොන්න. ඒක අප්‍රණීත රසයක් කියලා තමයි යාලා හිතන්නේ. හැබැයි මේ විදිහට බිව්වොත් ඔයාලා හැමදාම බොයි. මුලින්ම මේ විදිහට බෙලි ගෙඩිය ඇතුළත හොඳින් මේ මදේ ගන්න ඕනේ. අපි මේක ඇටත් එක්ක තමයි ගන්නෙ. මොකද මම මේක බ්ලෙන්ඩර් ජාර් එකට දාන්නේ නැහැ. එහෙම වුණොත් මේ ඇට පොඩි වෙනකොට අපිට පොඩි තිත්ත රසයක් එනවා. ඒ රසය ආවොත් බොන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම මේක අතින් තමයි අද හදාගන්නේ. මේ විදිහට හොඳට මේ බලන්න මම කට්ට ඇතුළතම මේ විදිහට හොඳට සූරලා අරගෙන තියෙනවා. මුලින්ම වතුර ටිකක් දාලා අපි මේක හොඳින් අතින් මිරික ගන්න ඕනේ. මේක හොඳට උකු දියරයක් විදිහට තමයි මේක එන්නේ. අපි වතුර ටික දාලා මේ විදිහට දිය කරගන්න ඕනේ. සමහර අය මේ බෙලි සීනිත් එක්ක මදේ කනවා මම දැකලා තියෙනවා. ඒකත් ගොඩක් රසයි. හැබැයි මේ විදිහට හදලා බිව්වොත් අපේ ඇඟටත් ගොඩක් හොඳයි. ඒ වගේම ගොඩක් රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න ඕනේ. දැක්කනේ මේකේ මදේ හොඳට අපි අතින් පොඩි කරගත්තාම ඒක උකු වෙනවා. එහෙම උකු වෙන්න ඔයාලගේ අතට තේරෙනවා බර ගතියක්. ඉතින් ඊට පස්සේ අපි ආයෙ වතුර ටිකක් දාලා මේ විදිහට හොඳින් දිය කරගන්න ඕනේ. දැන් තියෙන්නේ මේ විදිහට පෙනේරයක් තියලා මේක මේ විදිහට කෝප් එකට පෙරා ගන්න එක. ඉතින් මෙහෙම පෙරා ගන්නකොටත් එකපාරට අපිට දාගන්න බෑ. මොකද මේක ඒ තරම් උකුයි. මේ විදිහට අතින් පොඩ්ඩක් මිරිකලා ඒ ටික මද ටික අයින් කරගන්න ඕන වෙනම. මොකද අපිට දෙවෙනි පාරටත් මේක මිරික ගන්න පුළුවන්. සමහර බෙලි ගෙඩි වල මදේ ඝනකම වැඩි නම් 3-4 වතාවක් මෙහෙම වතුර දාලා දිය කරගන්න පුළුවන්. ඒකට ගෙඩිය ප්‍රමාණයත් මදේ තියෙන ඝනකමත් බලපානවා. මට මේකෙන් දෙපාරයි ගන්න පුළුවන් උනේ. ඔයාලා දැක්ක එක පොඩි බෙලි ගෙඩියක් කියලා. දෙපාරකට තමයි මේක මේ විදිහට පෙරාගන්නේ. බලන්න මේ විදිහට හිමීට අපූර්වට මද ඇට ඒවා කිසිම දෙයක් වැටෙන්නේ නැතුව මේ විදිහට කෝප්පෙට වතුර ටික කියන්නේ අපේ ජූස් ටික හොඳට පෙරනවා. මේ මම වතුර දාලා හදාගෙන දෙවෙනි වතාව දැන් පේනවනේ ටිකක් උකුකම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේකේ හොඳට තාවත් අපිට ගන්න පුළුවන්. මම මේ විදිහට දෙවෙනි වතාවටත් වතුර ටිකක් දාලා මේක කලවම් කරගත්තා. මේකට ඇත්තටම කෝල් වතුරක් දාලා අපිට ගන්න පුළුවන්. මම එච්චර කූල් බොන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ විදිහට ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදිහට සීනි දාලා හොඳින් කලවම් කරගන්න. මමත් සීනි ටිකක් අඩුවෙන් ගන්න නිසා ගොඩක් සීනි දැම්මේ නැහැ. තමන්ගේ රස අනුව සීනි දාගන්න. ඊට පස්සේ ලුණු දාගන්න. ඊට පස්සේ මේ විදිහට තමයි අපේ ඩ්‍රින්ක් එක ලෑස්ති වෙන්නේ. මේකට තව ඔයාලට පුළුවන් කස ඇට ටිකක් දාලා තවත් රසවත් කරගන්න. මේ බලන්නකෝ හොඳ කහ පාටට පෙන දාලා තියෙන්නේ. හරිම රසයි ඇත්තටම. පීකන යන්න පුළුවන්. බෙලි කියන්නේ අපි කාටත් ගුණදායක දෙයක් නේ. ඉතින් මේ රස්නේ කාලේ හැමෝටම ගොඩක් හොඳයි. එහෙනම් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරන්න.